ගන්නට ඇවිත් යන එන දුම්රිය පුල බිමුතුන්ගේ සරසවිය අවුරුන්දෙම තුලිය ගොමු මලින් සැරසුන අපි දෙන්නා තුරුක බලයි හැම Hello, good morning. ඉතින් මෙයාලා බලන්න ඇති දැන් අපි කොහෙද ඉන්නේ කියලානේ. ඔව් අපි අද ඉන්නේ මේ මහනුවර දුම්රිය ස්ථානයේ. මහනුවර දුම්රිය ස්ථානයේ අපි අද යනවා ලංකාවේ ලස්සනම ට්‍රේන් රයිඩ් එකක් වෙන ඇල්ල බලන්න. දැන් පාන්දර දැන් වෙලා ගියේ පාන්දර. දැන් පාන්දර 4යි. අපි ගිහිල්ලා බලමු. ඔව් සුපිරි අත්දැකීමක් අද විඳ ගන්න පුළුවන් මේ අද හෙට දවස් දෙක තුල. අපි බලමු කොහොමද ලස්සන කියලා. මේ කෝච්චියට නමක් වෙලාවට මේ කෝච්චියට නමක් නෑ. මේකට 1126 කියලා තමයි කියන්නේ. 1126. එතකොට අර අපි දැන් කොල්ලේ ට්‍රේන්ස් තියෙන්නේ. ඒවා තියෙන උඩට යන්නේ. ඒ පොඩි මැනිකේ ට්‍රේන් එක. ඒ පොඩි මැනිකේ එක තමයිලු බදුලට යන්නේ. මම මේක මෙහෙට ඇවිල්ලා. ඒ කොළඹින් පිටක් තියෙන කීයක් ගන්නෑ. ඒක. කොහමද මෙහෙට එනකොට මම කොහමද ඇල්ලට කිලෝමීටර් 140ක් විතර තියෙනවා. පාන්දර 4:20යි. පාන්දර 4:20 නේ. කන්නේ ඔය මුරු කැලි මුරු. මුරු කන්නේ. පාන්දර 4ට මුරු. ඒ බයිලා අමාරත් පහුවෙලා මේ ට්‍රේන් එක යද්දී ටිකක් ලේට් වෙනවා අනිත් ට්‍රේන් වලට වැඩිය. මොකද මේක බඩු කෝච්චිය හැම ස්ටේෂන් එකම නවත්තනවා. අද දින දාවන නොවන බව කරුණාවෙන් සලකන්න. ස්තුතියි. තාම පිටත් උන්නේ නැහැ. ඉතින් බලා ඉන්නවා. එල්ලට යනකොට 1-2 වෙයිද දන්නේ නැහැ. Good morning. Half an hour delay. Cheers. Yeah, it's amazing. 4:35. Poland. Yeah. Nice country. Mateusz. Mateusz. Yeah. Nice to meet you. Nice to meet you too. 5 o'clock. Yeah, it's amazing. Yeah. ඔන්න දැන් තමයි ට්‍රේන් එක කැන්ඩි වලින් පිටත් වෙන්නේ. ඉස්සරමින් නැවිත් යන්න සරසවි පිමට ඔබ වෙනුවෙන් පෙරුම් පුරා එන කඳුලට බිම වැටෙන්න දෙන්න එපා රිදී හොඳටම බිම වැටෙන්න දෙන්න එපා රිදී හොඳටම හමු වෙන්නට ඇවිදින්නට ඇවිත් යන දුම්රිය වල එන දුම්ගේ සරසවි උයන. දැන් අපි ඉන්නේ ගම්පොළ ස්ටේෂන් එකේ. ටිකක් සීතලයි නේද? සීතලයි. සීතලයි. මහලොකට නම් සීතලක් දැනෙන්නේ නෑ මම. හෙමින් තමයි තව කිලෝමීටර් 130ක් විතර යන්න තියෙනවා නේ. දැන් ඉතින් මේ පටන් ගත්ත මුල අදියරේ අපි. ඔව්. තව කිලෝමීටර් 130ක් විතර තියෙනවා.
දැන් ගම්පර ස්ටේෂන් මත පෑ 7ක් විතර යයි අපි යද්දී ඇල්ලට නිදිමත නිදා ගන්න හම්බුනේ නැහැ 10 මාර 11ට නිදාගෙන එකට හැරියා බල්ල බුරනකොට ආයෙත් නිින්ද ගියම නෑ අඬන ඉන්දියන් ටයිම් එකක් තිබ්බේ අපරාධ ඉච්චරලා හිටියේ स्टेशन उलपने मैं नावल पिटी මේ වෙලාවට හොඳයි මේ තේ එකක් වත් තිබුණානේ හරි කස් ගෙනාවේ නැහැ නේ උනතර බදල කරාද හකුරු කැලලක් කාට එකක් වන්නද ඔන්න සන්රයිස් එකත් ඇවිල්ලා තියෙන්නේ පේන්නේ නැහැ අන්සලේ පිරිත් දාලා දැන් 6ට 5ක් විතර තියෙන්නේ එළිය වෙන්න තියෙන්නේ සුලිපුලා කෝල්ලයක් කරා බැයිලු ආයා පස්සට ආයාවද? ඔව් බයලා. මේ බැයිලු අවුලන්නේ හරි. හරි කෝල් මම අරක කෝල් එකක් දීලා ඉක්මන කරා. වාහනේ නම්බරේ වමට එවන්න. ඔව් දැම්ම. අද ඉඳලා හෙට එන්නේ නේ. අද ඉඳලා හෙට දවසක් බැලුවා අපි ඉන්න තැන බුක් කරගන්න බෑ බුකින් මොකද? ඇල්ලද? ඇල්ල බැඳලා ඉන්නේ දැල්ලේ. කවුද? ඇතුලේ. මොනවාද? එහෙමද? ඔව්. ඇල්ල පැතුන්ට ගන්නවා ඒක ආන්ස කරන්නේ නැහැ ජීවිතේ ඈ නෑ නෑ මම කොච්චර ගත්තද අනිත් ගත්ත එක දවසක් නෙවෙයි එන හරි කොල්ල දෙන්න කොල්ල දෙන්න मेरा वर्क करना है वही गिवल में हाँ अब तो डैम हाँ अरे शीतलाई एकदम शीतलाई इंगरूर स्टेशन में काम करा මේ මහනුවර ඉඳන් ඇල්ලට ගමන කියන්නේ ලංකාවේ තියෙන
අපි ඉන්නේ වටවල ස්ටේෂන් එකේ. වටවල ස්ටේෂන් එකේ. දැන් නවත්ත. මේක අල්ලන්න මං කන්නේ. කෑම එක ගැන කියන්න. කොහොමද කෑම එක? කෑම එක සුපිරි. කොහමද කෑම? කෑම සුපිරි. කෑම එකට හොඳ ප්‍රතිචාර තියෙනවා වගේ. බොහොම අමාරුයි ඔබ පාන්දර එකේ ඉඳලා උයා ගත්තේ. හොඳටම බඩගින්නේ ආවේ. මට අල්ලන්න. හොඳටම බඩගින්නේ ආවේ. දැන් අපි ගන්න. සම්පූල් දිනවා. මේ සම්පූල් සීතලේ ගන්න. එවලෙ කන්න. සුදු මහත්තයාට කවුවන්නවත් දෙයිද? බත් එකට ඔරවගෙන කන්නේ. මම මේ බත් වගේ ගාවේ. දැන් අපි ඉන්නේ හැටන් ස්ටේෂන් එකේ. කාල් පොන්දෙන් බද්දුලට තියෙනවා කිලෝමීටර් 117ක් වඩු. මොන විසි කරන්න ගියා. ඩස්බින් වලටම දැම්මා. ඒකට ඉවරයි නේද? මේ ටික දැන් අඩු වෙනකොට අරයට යන්නේ ඉක්මනට යයි. අඩු වෙනව නෙමෙයිනේ. එහෙනම් මෙයා කියන්නේ අර දෙකයි අර කළු එකයි ඒකත් ජොයින් කරනවලු. ටැංකිත් යනවා. ටැංකිත් යනවලු. අර කිව්වද හරි. අරක ජොයින් කරන්න ලෝ ගියේ. හරි. දවස් එකක් ඒකට එකතු වෙනවනේ. අපි දැන් ඉන්නේ තලවකල ස්ටේෂන් එකේ. බලන්නකො තලවකල තියෙන ලස්සන මල්. සැලි සැලියයි නැල්ලේ ඇහැවිමු මේ කඳුන්නේ අපි ඔන්චිලි චිලි ඔන්චිලේ saluve devati nelavi ladalu te padure hividiri sheetala kadu karage
බණ්ඩාරවල ටවුන් එකේ ඉන්න රෝ රජමහා විහාරකාවට එතන බදුල්ල බණ්ඩාරවල බස් එකෙන් යන්න එතන රජමහා විහාරකාව බැහැලා අපි නවතන් වලට යනවා. අපි ගිහිල්ලා බලමු කොහොමද කියලා. ඇල්ලරොක්ද? ඔව් ඇල්ලරොක්. සන්සෙට් එහෙම බලන්න ගොඩක් යනවනේ. ඒක ඊට වඩා මේ B&M එක සෑහෙන්න හොඳයි. එහෙමද? ඔව්. ඉතින් ඔන්න අපි දැන් යනවා ඇල්ල 9 විශ් බලන්න. අපි අතර නැවතලා ඉන්න විලායකේ ඉන්න. අපි ගිහිල්ලා බලමු. සකවස් වෙලා තියෙන පුළුවන් උපරිම තැන් දෙකක් බලන්න ස්ට්‍රෝබෙරි ස්ට්‍රෝබෙරි කනද? ඉතින් ඔන්න අපි වාහනේ මගේ පාක් කරලා මේ පාරට සමහර වාහනෙන්ට වාහනයක් එහෙම ආවොත් වාහනයක හරව ගන්න අපහසුතාවයක් තියෙනවා. ඒ හින්දා අපි වාහන මගේ දාලා එතෙන් පයින් යනවා 9 ආච් ෆ්‍රෙෂ් බලන්න. මම ඉස්සරහට කියලා පාර පැටලි විසහගතයි. මොකද හේතුව මේ ගෙස්ට් වලට තියෙනවා. මැප් එක දාගත්තාම ඊට වැඩිය පැටලෙනවා. මැප් එක දාගෙන තියෙන්නේ. බැලන්ස් තමයි වැඩිපුරම තියෙන්නේ. එතකොට 9 ආච් 9 ආච් කියලා අර 9 ආච් කියලා සෑහෙන තියෙනවා බෝඩ්. පාරත් හරියට දන්නේ දැන් බලන්න. ගෙදරකට ඔව් ගෙදරකට පැටලා. අඬක්ක සොරනවා. 9 ඉතින් අර උපිය මේ දෙන්නේ කියලා. නමෝ බුද්දාය මේ ගෙදරකට ඇවිල්ලා තින්නේ. ඉතින් අර කිව්වේ මේක අර පාර. ගෙදරකට ගිහිල්ලා ආවා. හරිම සතුටුයි. ඒක මොකද ජම්පින් නැතුවද? 9 ආච් කියන්නේ බ්‍රිතාන්‍යයේ යටත් විජිත සමයේදී කරන ලද පාලමක්. බ්‍රිතාන්‍යයේ යටත් සමයේ දී කරපු පාලමක් තමයි 9 ආච් ෆ්‍රෙෂ් කියන්නේ. ඒක 1921 වගේ. ඉතින් ඔව් අපිට ඇතින් පේනවා මේ ගස්වත්සන්. මේකේ විශේෂත්වයක් තියෙනවා. මේකේ සිමෙන්ති ගලුයි ඒවා භාවිතා කරලා තමයි මේක ඉදි කරලා තියෙන්නේ ඒ කාලේ. බලමු අපි ගිහලා කොහොමද කියලා. Trend train එක කරනවා කියන්නේ. නිකට දිලිසේ මුතු පාවඩ මොහන රාජධානි කම්වෙන් අපි සිලි සිලි සීතලනේ සලි සලි Oh, chiri chiri
ටයිම් මදි ෆ්‍රෙන්ඩ්ස්. අපේ වෙලාවට ට්‍රේන් එකකුත් ආවා. ෆොටෝ කැරි දෙක තුනක් ගහගත්තා. දැන් මේ ආපහු යනවා. අපිට බලන්න ටයිම් මදි වෙනවා. නගින්න තියෙන උඩට ගිහම ලස්සනයි වටපිට. සිටින් කාදේ හා සමාන ඇති. නෑ නෑ. එමත් නෑ. ඉස්සර තියෙනවා වගේ සමා සූර්ය නමස්කාරය කරලා කියලා. ඔතන ඒක අගෙන අර සානුවක වගේ තියෙන යායක් දිගට ඔරේටම් පේනවා. පේනවා. Little Adams Peak. තියෙන මෙතන. අනිවාර්යෙන් එනවා බලන්න. නාන්න පුළුවන්. ඔන්න අපි ආවා රාවණ ඇල්ල බලන්න. සිලි සීතල ඇල්ලේ දිය සැලි සැලියයි නැල්ලේ නැහැවින් මේ කඳුනිල්ලේ අපි ඔන්චිලි චිලි ඔන්චිලේ ඇල්ල රොක්. අපි යනවා තේ එකක් බොන්න. මේක හොඳ පුතා වගේ ළඟට ගන්න. අල්ලගයිදන්නේ. එහෙමද? ඒක ඒකත් ඉගෙන ගන්න ඕනේ. ලොකු මිනිස්සු ඉස්සරහට ඕනේ එහෙම. ඒකෙන් කෙනෙකුට නිමයනද බොන්නේ? ඒක අපි බලමු. ඔය ඇඟට ඇඟට ඕනේ කමන්න. ඒක දැන් දාන ස්ටීම් බාත් එක ඔක්කොම හදලා තියෙනවා. උඩ ගලවලා අයින් කළා. දාලා තියෙනවා. අපි වෙලාව ගෙන්නම් ඈ. ඒක දාලා තියෙනවා. අපි වෙලාව ගෙන්නම්. මම දැන් රීපන් කරන්නේ සෙනසුරාදා දැන් විතරයි. ඉන්ඩස්ට්‍රි ටික ගෙස්ට් ටික වැඩ තමයි දැන්නම් කරන්නේ. හා හා. එතකොට මේකන ලොකු ලොකු වැඩ ගොඩක් එනවනේ. ඔව්. ඩිසයින් එක යන්න එනවා. ඔන්න අපි දෙවෙනි වරටත් ආවා කුඹල්වල භාවනා අසපුව බලන්න. ඒක ගොඩක් ලස්සනයි. 7:10යි. බලමු රැයට කුඹල්වල අසපුවේ ලස්සන කොහොමද කියලා. නේද? ඔව්. ඔයා කලින් පාරෙන් බැරුණා. මේ පළවෙනි පාර. මේ පළවෙනි පාර. එහෙනම් අපි උඩට ගිහලා බලමු කොහොමද පන්සලේ රැයට ලස්සන කියලා.
ඔන්න අපි භාවනාසුපුවට ගිහිල්ලා දැන් ආපහු යන්න හදන්නේ. භාවනාසුපුවට ගිහිල්ලා දන්සලට ගිහිල්ලා ප්ලේන් එකක් බීලා මාරි බිස්කට් දෙකක් කාලා දැන් අපි යනවා නේද? යන්න හදිස්සියේ මේ ආපහු ඉන්න ඉදන උඩ. ඉන්න එන්නවා ටිකක්. නේ. අදින්න හොඳ නැහැ. අපි යනවා මෙහෙන් එන බස් වල බදුල්ලට යන්න ඕනද? සලට බණ්ඩාරේ නෝරකම් බස් එකකුත් තියෙනවා. බණ්ඩාරලින් කෙලින්ම නෝරට යන බස් එකකුත් තියෙනවා. බදුල්ලට යන්න ඕනේ. බදුල්ලට යන්න ඕනේද? ඔන්න අපි ආව ගෙස්ට් එකට. අද අපි ඇවිල්ලා ගියා රාවණ ඇල්ල බලන්න ගියා. ඊට පස්සේ ගියා කුඹල්වල පන්සලට ගියා. නයින් ආර්ට් බ්‍රිජ් එක බලන්න ගියා. දැන් ප්ලේස් 3ක් බැලුවා කවර් කරගත්තා. ඒ ප්ලේස් 3 කවර් කරගෙන ඉවරලා දැන් අපි ඔන්න ආව ගෙස්ට් එකට. දැන් ඔන්න අපි අද රෑ කෑම හදාගෙන කන්න හදන්නේ. මොනවාද අපි හදන්නේ? කැකුළු හාල් බත් වියලා පරිප්පු හදලා ලුණු සම්බෝලයක් හදලා. පරිප්පු හදලා ලුණු සම්බෝලයක්. ලුණු සම්බෝලයක් හදනවා. අපි ගලහපාර මම පරිප්පු දෙනවා. අපි නූරෙන්ද කෑවට පස්සේනේ. සම්බොල් හදලා. hello good morning. ඉතින් ඔන්න අද පාන්දර මෑරියා මේට පට්ටම සීතලක් තියෙන්නේ. අපි නතර වෙලා ඉන්නේ බණ්ඩාරවල හපුතලේ පාරේ තියෙන ගෙස්ට් එක තමයි නතර වෙලා තියෙන්නේ. බණ්ඩාරවල හපුතලේ පාර තමයි මේ ඉස්සරහින් යන්නේ. මේ පැත්ත හපුතලේ. ඉතින් බණ්ඩාරවල හපුතලේ පාර. මේ පැත්තෙන් තියෙන මේ ෆයින්ස් එක තියෙන පැත්තෙන් තමයි ඇල්ල තියෙන්නේ. ඒ කියන්නේ කන්දේ අපිට ඇල්ල. මේ පැත්තෙන් මේ කන්දෙන් අපිට මේ තියෙන බොරලන්ද ස්ටේෂන් එක රේල්වේ ස්ටේෂන් එකේ පැත්තෙන් යන්නේ. ඔහොම තමයි මේ හරිය view එක තියෙන්නේ. පොඩ්ඩක් බලන්න මේ පැත්තේ ඉස්සරහ තියෙනවා පල්ලෙහාම කුඹුරු යායක් තියෙනවා. එතකොට මේ පැත්තේ මේ ලස්සන ගෙවල් ටික තියෙනවා. එතකොට ඔයාලට බලන්න පුළුවන් මේ කන්ද මුදුනේ මේ හරියට වෙන්නේ. කන්ද මුදුනේම ගෙස්ට් හවුස් ටික හතක් විතර තියෙනවා. ගොඩක් මේ පැත්තේ ඉතින් ටූරිසම් තමයි තියෙන්නේ. ටූරිසම් වලටම තමයි ප්ලෑන් කරලා තියෙන්නේ. ගොඩක් තැන්වල තියෙනවා රූම්ස් ගන්න පුළුවන්. ඉතින් මොකද ඇත්තේ පට්ටම සීතලක් තියෙන්නේ මෙහෙට. පට්ටම සීතලයි. බිම කකුල් දෙක හරි යන්න සෙරප්පු නැතුව බිම කකුල් දෙකවත් තියන්න බෑ. කකුල් දෙකේ හිරි වෙලා යනවා. ඒ තරම් සීතලයි. සිග්බෝල් සීතලයිද? good morning අම්. උදේම හැල්ල මොකද කරන්නේ? වතුර තුනට යන්න. වතුර මොකද යන්න? මේ මුස්ලිම් වගේ වෙලා. සීතලන්නේ. සීතලයි සමන්නේ. උදේම හැල්ල අපි තේ එකක් හදාගන්න යන්නේ. ඉන්න අම්මාන. මුංගර වෝටර් ලයින් එක වහගෙන. වතුර නැහැ. හරි ටැප් එක ගන්න වතුර නැහැ. බලන්න. හරි ආවේගශීලී නේ. thank you. welcome. සුපිරි. ඉතින් ඔන්න අපි උදේ කෑමෙන් පස්සේ
ගෙස්ට් එකෙන් පිටත් වෙලා දැන් මේ යන ගමන් ඉන්නේ. අපි දැන් යනවා දෝව රජමහා විහාරය බලන්න. ඒත් දෙවෙනි වතාව ගියා කුඹල්වල පන්සලට. කුඹල්වල පන්සලේ රැයට තියෙන ලස්සන වැඩක් නැහැ කියලා. ඒක ඒ වෙලාවටම ඇවිල්ලා බලන්න ඕන. මාරම ලස්සනක් තියෙන දාලා තියෙන ලයිට් එක නේද? මේ ඇත්තටම මාර වයිබ් එකක් තියෙනවා. ඒ කියන්නේ ඒක රැයටම ගිහිල්ලා බලන්න. ඔව්. අර ඒ කියන්නේ උදේට එකම තව ලුක් එකක්, රාත් එකම ලුක් එකක්, එතකොට රැයට තවත් ලුක් එකක්. ඒ වෙනස්කම් තුන බලන්න ඉතින් පාරට මේ යන්න ඕනේ. හැබැයි මම හිතන්නේ රැයට තමයි ගොඩක්ම ලස්සන. ගොඩක්ම ලස්සන. දැන් අපි හිටපු ගෙස්ට් එකේ ඉඳන් මේ පයින් යන දුර තියෙන්නේ දෝව රජමහා විහාරයට. ඔව්. අපි දැන් ඒ ටික යනවා පයින්. ඔව්. සිදු බෝලෙත් ඉන්නවා. තව කට්ටිය ඉස්සරහින් ඔව් කට්ටිය ඉස්සරහ යනවා. දැන් අවසන් ගමන් කීපේ තමයි මේනේ හද දවසේ. දැන් දෝව රජමහා විහාරයට ගිහලා ඊට පස්සේ අපි යනවා බදුල්ල. බදුල්ල මුතියංගන විහාරයත් බලාගෙන ඊට පස්සේ අපි පිටත් වෙනවා. එහෙම ඒ ගම්බිම් බලන්න. කැන්ඩි. තේනවද අර ඇතින් තියෙන්නේ දෝව රජමහා විහාරේ. බුදු පිළිමයක් කරන්නේ මම බුදු පිළිමයක් කියලා. කලින් පාර ආවට පස්සේ මෙන්න මේ හරිය අපි බල්ලා ගිහිල්ලා මේ හරිය නාගයෙක් ඉඳලා තියෙනවා. මොකද අපි විහාරේ බල්ලා එළියට එනකොට තමයි අපි දන්නේ මෙතන නාගයෙක් හිටියා කියලා. එහෙනම් බොහොම ස්තුතියි. ගිහින් හාමුදුරන් ගියා. අම්මා. cool. මාර cool. cool. අයිස් අතර වගේ. මේ තමයි ඉස්සර පන්සල බලන්නේ. ආ කට්ටයි ගන්න. ඒ පන්සල බලන්නේ ඒ ඉස්සර ගියවේ බලන්න. පරණ බිත්ති තියෙනවා. පරණ බිත්ති කියන්නේ අලුත් කරලා බලන්න යාර ජනල් බලන්න ඒ අහම්බි අලුත් කරලා වන්න. අර ඔය ස්විච් තිබ්බ එක දන්නවද 50 ගණන් වල. අර ඔය රවුන් එක? රවුන් එක. 1950 ගණන්. 50 ගණන් වල. එතන 60 ගණන් 60 විතර වගේ තමයි ඔය තිබ්බේ. මේ දෝව රජමහා විහාරයට ගිහිල්ලා එතනින් එහෙම්මම නැංග බදුල්ල බස් එකට. බණ්ඩාරල බදුල්ල බස් එක නැංග දැන් බදුල්ලට ගිහිල්ලා බලමු මොකද වෙන්නේ කියලා බදුල්ලේදී. ඉතින් දැන් මම ඉන්නේ මුතියංගන රජමහා විහාරේ. මුතියංගන රජමහා විහාරේ වීඩියෝ කරනවා නම් හාමුදුරන්ගේ විශේෂ අවසරයක් අරගෙන වීඩියෝ කරන්න ඕනේ. ඉතින් පොලිසියෙන් මුත්තේ ගැන මට දැන්වා. මම ලොකු හාමුදුරන්ගේ විශේෂ අවසරයක් ඇතුව තමා මේ මුතියංගන රජමහා විහාරේ වීඩියෝ ටික ගන්න. ඒත් මම විහාරයේ ඇතුලේ වීඩියෝ කරන්නේ. අපි පොඩ්ඩක් බලමු මුතියංගන රජමහා විහාරේ අපිට ලස්සන කොහොමද කියලා බලන්න. චෛත්‍ය රාජානන් වහන්සේ තියෙනවා.
ගෙනාගෙන මුතු බලන්නකෝ අපේ සම්පත් ඔච්චර අපූර්ව සතුට බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් 8 වෙනි වසර වෙසක් මාස පොහොල්දා 500ක් මහරහතන් වහන්සේලා සමගින් මිලක කැලණි පුරයට වැඩම කළසේක. එහිදී වූයේ නමුණු කුලයට අධිපති ඉන්දික දෙවියන්ගේ ආරාධනාව මත මෙම ඔන්නේ භූමියට වැඩම කළ බුදුරජාණන් වහන්සේ ඉන්දික දෙවියන් විසින් බුදුරජාණන් වහන්සේගේ වැඩම වීම සිහිපත් වීම වස් පූජනීය වූ යමක් ඇයද තැන බුදුරජාණන් වහන්සේ මුක්ත ධාතුන් සහ කේශ ධාතුන් ලබා දුන් සේක. එම ධාතුන් වහන්සේලා නිදන් කොට ඉන්දික දෙවියන් මුල්ම වතාවට මුත්‍යංගන මහා සෑ රදුන් ඉදිකරන්නට විය. මෙන් අනතුරුව ලක්දිව රජ පැමිණි සියලු රජවරුන්ගේ රාජ්‍ය ලැබ දීප්තිමත් වූ මුත්‍යංගන රජමහා විහාරයේ මුත්‍යංගන රජමහා විහාරස්ථානයේ සියලු ලක්වාසීන්ගේ ජය භූමියයි. එහෙනම් අපි දැන් යන්න ඕන ස්ටේෂන් එකට. අපිට කැන්ඩි වලට යන්න කොහොමද දැන් අපි යන්නේ කියලා බලා ගන්න. අපි එහෙනම් ස්ටේෂන් එකට ගිහිල්ලා බලමු කොහොමද ටයිම් තියෙන්නේ කියලා. අපි දැන් ඉන්නේ බදුල්ල රේල්වේ ස්ටේෂන් එකේ. බදුල්ලේ ඉඳන් කැන්ඩි වලට තියෙන ට්‍රේන් එක 11:45ට තියෙන්නේ. ඒ ට්‍රේන් එක කැන්ඩි වලට යද්දී රෑ 10 විතර වෙනවා. දැන් වෙලාව 11:49යි. 11:45 කිව්වේ කියන 12 විතර වෙයි. අපි බැලුවේ ට්‍රේන් එකේ නැතුව එමුණුත් බස් එක යන්නම් බලමු මොකද වෙන්නේ කියලා. තියෙනවා. ගත්ත අයිස්ක්‍රීම් දැන් යාලා හොයාගන්න එපා වෙන්නේ. අයිස්ක්‍රීම් බස් එක 12:50ට ඇද්දුවේ. එන ගමන් තේ බොන්න නවත්තවුවා. දැන් ඉන්නේ කීර්ති බණ්ඩාරපුර. ඉතින් මේ බදුල්ල ට්‍රේන් ට්‍රැවල් බ්ලොග් එක මෙතනින් ඉවර කරනවා. ඉතින් මේ වගේම තව ලස්සන බ්ලොග් එකකින් හම්බෙමු. එතකන් මගේ YouTube channel එක subscribe කරන්න. travel with Judy FB page එක follow කරන්න. දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න. එහෙනම් අපි යනවා. bye.